දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 10 වන ඉරිදා. මාතෘකාව තමා ක්‍රිස්තුස් වහන්සේ ඔබේ රහස්ථානය. අද බයිබල් පාඨය ගීතාවලිය 91 පළවෙනි පදය. මහෝත්තමයාණන්ගේ රහස්ථානයෙහි වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. කිසිවකට ඔබට හානියක් කළ නොහැකි විශේෂ ස්ථානයක් ඇති බව ඔබ දන්නවාද? එය හඳුන්වන්නේ මහෝත්තමයාණන්ගේ රහස්ථානය කියාය. මෙයින් අදහස් කරන්නේ ඔබ අවට හෝ ලෝකයේ කුමක් සිදුවුවද ඔබ දෙවියන් වහන්සේ තුල ආරක්ෂිතව සිටින බවයි. දාවිත් රජු මෙය හොඳින් තේරුම්ගෙන සිටි නිසා ඔහු මෙසේ පැවසුවේය. ස්වාමීනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක. අද දවසේදී ඒ රහස්ථානය අපට හමුවන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ඔබ නැවත උත්පාදනය ලබා සිටින නිසා ඔබ උන්වහන්සේ තුල ජීවත් වන අතර උන්වහන්සේ ඔබ තුල ජීවත් වන සේක. එබැවින් දේවල් සංකීර්ණ හෝ අවිනිශ්චිත යයි හැඟෙන විට පවා සෑම විටම මෙම සත්‍ය මතක තබා ගන්න. ක්‍රිස්තුස් වහන්සේ යනු සෑම දිනකම සහ සෑම මොහොතකම ඔබේ ආරක්ෂිත ස්ථානයයි. දැන් ඔයාලට පුළුවන් යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි ආශා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. දයාබර පියාණෙනි, ඔබ වහන්සේ මා තුලත් මා වටාත් සිටින නිසා ඔබට ස්තුතියි. මම මගේ රහස්ථානය වන ක්‍රිස්තුස් වහන්සේ තුල වසන බැවින් කිසිදු හානියකට හෝ නපුරකට මා අසලට පැමිණිය නොහැකි බව මම දනිමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.